එපිස 3:14 සිට 19 දක්වා. මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ දන නමා උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසයි. ඇදහිල්ල කරුණ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එහි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්ට නුඹලාට පුළුවන් වන පිණිසත් උන්වහන්සේගේ මහිමය සම්පතේ හැටියට නුඹලාට දෙනමෙන් යාඥා කරමි. ආමේන්.